නැනමිහිර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව 2026 2026 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන්න මග බලාගෙන ඉන්න පහවසර පුංචි හපන්නු වෙනුවෙන් ජාතික නාලිකාව ආදරෙන් තිළින කරන නැනමිහිර වැඩසටහන මගින් සංවිධානය කරනු ලබන නැනමිහිර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ අද 8 වන සම්මන්ත්‍රණය මේ වෙනකොට අති සාර්ථකව සියනෑ පුරවරයේ දූ දරුවන් එකතු කරගනිමින් අති සාර්ථකව අද වේයන්ගොඩ පුරවරයේදී පැවැත්වෙනවා. විශේෂයෙන්ම මේ සම්මන්ත්‍රණය වේයන්ගොඩට පැමිණි ගමනේදී අපිට අමතක කරන්න බැරි කෙනෙක් ඉන්නවා. ඒ තමයි වසර 85කට අධික ඉතිහාසයකින් සමන්විත සියනෑ පුරවරයට අභිමානයක් එකතු කරපු අපේ ආර්යදාස පොත්මැදුර. ඉතින් ආර්යදාස පොත්මැදුරේ අධිපති ශ්‍රියාන් කුරුපු මහත්මයා ඉන්නවා අපිත් එක්ක. අපි එතුමත් එක්ක කතා කරමු. අද සියනෑ පුරවරයට නැනමිහිර ඇවිත් ඉන්නවා. මේ වෙනුවෙන් අපිට ඔබ සුවිශේෂී දායකත්වයක් ලබා දෙනවා. විශේෂයෙන්ම නැනමිහිර ප්‍රශ්න පත්‍ර කට්ටලය පුංචි දරුවන් අතට පත් කිරීමේ කාර්යභාරයේදී අපිට ලොකු දායකත්වයක් ලබා දෙන පොත් මැදුරක් ඔබ. අපි වේයන්ගොඩ ආර්යදාස පොත් මැදුර අවුරුදු 85කට අධික කාලයක් වේයන්ගොඩ ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දායකත්වයේ සපයනවා. මේක දැන් අවුරුදු මේ 3 වෙනි පාරට ජාතික රූපවාහිනියත් එක්ක අත්වල බැඳගෙන මේ නැනමිහිර සම්මන්ත්‍රණ මාලාව ලංකාවේම මෛත්‍රික බොහොම කීපයයි පවත්වන්නේ. එකෙන් එකක් අපිට අපේ මේ ප්‍රදේශයට ලබා ගැනීමට අපිට හැකියාව ලැබුණා. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ දරුවන් වෙනුවෙන් ඒකම අපි නැනමිහිර අධ්‍යාපන කට්ටලය බෙදා හැරීමේ කටයුතුත් කරනවා. ඔන්ලයින් හරහා බෙදා හැරීමේ කටයුතුත් අපි bookshop.lk හරහා පවත්වනවා. ඒ වගේම ආර්යදාස පොත් මැදුර එක්ක සම්බන්ධ වෙලා ඒක දැන් අවුරුදු 3ක ආසන්න කාලයක් මේ මහා පරිමාණයෙන්ම ඒ කටයුතු වලට සම්බන්ධ වෙලා කටයුතු කරනවා ආර්යදාස. සියනෑ පුරවරයේ දරුවන්ට වගේම ලංකාවේම දූ දරුවන්ට පොත් මැදුරක් විදියට ලබා දෙන දායකත්වය සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම නැනමිහිර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව සඳහා දූ දරුවෝ විතරක් නෙවෙයි මේ රටේ ආදරණීය ගුරු භවතුන්, විදුහල්පතිවරුන්, ඒ වගේම ආදරණීය දෙමව්පියන් සහ මේ අධ්‍යාපන ශ්‍රේෂ්ඨයත් එක්ක ඉන්න බොහෝ දෙනෙක්ගේ විශ්වාසය දිනාගත්ත වැඩසටහනක් නැනමිහිර කියන්නේ. ඒ විශ්වාසය පිළිබඳව කතා කරන්න දැන් ඔන්න අපි නැනමිහිර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයට ආපු ආදරණීය ගුරු මහත්මින් දෙපළක් සම්බන්ධ කරගෙන තමයි සූදානම් වෙන්නේ. අද පුංචි දරුවෝ ඉගෙන ගන්නවා. ඔබ ඒ දිහා බලාගෙන ඉන්න. මොකද හිතෙන්නේ මේ දවස ගැන අපිට නමයි පාසලයි සඳහන් කළම කතා කරමු. මම පූර්ණිමා තෙන්නකෝන්. මගේ පාසල හිරිපිටිය ප්‍රාථමික විද්‍යාලයේ වේයන්ගොඩ. මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ ජාතික රූපවාහිනියට. මොකද අපි පුංචි කාලේ ඉඳලා අපි දන්න කාලේ ඉඳලා ජාතික මෙහෙවරක් ඉෂ්ට කරන ඒ වගේම දයේ දුවා දරුවන් වෙනුවෙන් එයාලගේ අභිවෘද්ධිය සඳහා විශ්වසනීයත්වයෙන් වැඩසටහන් ඉදිරිපත් කරන නාලිකාවක් තමයි ජාතික රූපවාහිනිය කියන්නේ. ඉතින් බොහෝ නාලිකාවන් අතර ලොකු තරඟකාරීත්වයක් තියෙද්දි ඒ තරඟකාරීත්වය හඹා යන ගමන් ජාතිය සඳහා විශ්වසනීයව ඒ වගේම දයේ දරුවන් වෙනුවෙන් වැඩදායී යමක් දෙන නාලිකාවක් විදිහට අපිට ජාතික රූපවාහිනිය හඳුන්වන්න පුළුවන්. ඉතින් ජාතික රූපවාහිනිය මේ කරන කාර්යයට වසරක් පාසා මේ කරන කාර්යයට බොහොමත්ම ස්තුතියි. ඉතින් සඳහන් කරන්න ඕනේ අද දවසේ අපේ දරුවෝ ඒකාකාරී පරිසරයෙන් මිදිලා මෙතන ඊටාම සැහැල්ලුවෙන් ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කරගන්නවා. ඒ වගේම මේ දවස්වල ඉන්න එයාලා ගොඩක් ඉන්න පීඩාකාරී මනසකින් අපි කොච්චර කිව්වත් ශිෂ්‍යත්වය කියන්නේ තරඟකාරීත්වයක්. ඉතින් ඒ තරඟකාරී මාර්ගයෙන් චුට්ටක් මිදිලා ඒ වෙනස් විදිහක වෙනස් විදිහේ දැනුමක් එයාලා සතුටින් සන්තෝෂයෙන් ලබා ගන්නවා. ඉතින් ඒක අපිට හරිම සතුටක්. මම වේයන්ගොඩ කස්තබ ප්‍රාථමික විද්‍යාලයේ තක්ෂිලා නයනමාලි. ඇත්තටම ජාතික රූපවාහිනිය කියන්නේ දරුවන්ට සුවිශේෂී මෙහෙවරක් ඉස්සර කරන මාධ්‍ය ආයතනයක්. ඉතින් දැන් ඇත්තටම ලංකාවේ පවතින තරගකාරී විභාග වලින් එකක් කිව්වොත් ඒක නිවැරදි. ශිෂ්‍යත්වය කියන්නේ ඇත්තටම දරුවන්ට තරගකාරීත්වයත් එක්කම විශාල මෙහෙයක් සිද්ධ වෙන දෙයක්. ඒ කියන්නේ තමන්ගේ හැකියාවන් අනුවම තමන්ට පාසලක් තෝරගැනීමේ අභියෝගය දරුවන්ට තියෙනවා. ඒ වගේම ජීවිතේ මුලින්ම ඒ කියන්නේ මූණ දෙන්න වෙන මුල්ම අභියෝගය තමයි දරුවන් ශිෂ්‍යත්ව විභාගය. ඉතින් ඒ වෙනුවෙන් මේ ජාතික රූපවාහිනිය කරන මේ නැනමිහිර වැඩසටහන ඉතාමත් මහඟු පිටුවහලක් වෙනවා දරුවන්ට. ඉතින් අද දින අර ඇත්තටම පන්ති කාමරය තුල මේ
වකවානුව වන විට විෂය නිර්දේශ ආවරණය කිරීමේ ක්‍රියාවලියේ හිර වෙලා ඉන්න අවස්ථාවකදී දැනුම මිහිර හැම දෙයකම සම්මිශ්‍රණයක් විදිහට මේ අද පවත්වන වැඩසටහන දරුවන්ට ඉතාමත්ම වැදගත්ම මහඟු අවස්ථාවක් කියලා මම දකිනවා. බොහොම ස්තුතියි. නැනමිහිර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ 8 වෙනි සම්මන්ත්‍රණයේ කටයුතු මේ වෙන විට සේනාය පුරවරේ අනුර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී බොහොම සාර්ථකව පැවැත්වෙනවා. ඉතින් තවත් තොරතුරු සමග අපි නැවත මුණ ගැහෙමු. නැනමිහිර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව 2026